ආයිබෝවන් යාළුවෝ හැමෝටම. ඔයාලා එකතු වෙලා ඉන්නේ Move Silent අපේ Naruto review series එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා සකුරා කොහොමද කැන්කුරෝගේ ජීවිතේ බේරගත්තේ කියලා. දැන් සියලුම දෙනා ගාර්රාව බේරගන්න සූදානම්. අද එපිසෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ගාර්රාට මොකද වෙන්නේ කියලා. අකත්සුකිලා ගාර්රාව අරගෙන යන්නේ කොහෙටද? ඒ වගේම නරුටෝට මේ සිදුවීම කොයිතරම් තදින් දැනෙයිද? අද අපි බලමු. අපි එපිසෝඩ් එකේ පටන් ගන්නෙම අකත්සුකිලාගේ සැඟවුණු තැනකදී. ඩයිදරා සහ සසුරි ගාර්රාව අරගෙන එන්නේ අකත්සුකි සමාජිකයන් හැමෝම ඉන්න තැනකට. මේක මාරම භයානක චාරිත්‍රයක්. ගාර්රාගේ ඇඟේ ඉන්නේ one-tailed shukaku නැමැති බීජය. මේ බීජය වෙන් කරන චාරිත්‍රය පටන් ගන්නවා. මේක ඊටාම වේදනාකාරී ක්‍රියාවලියක්. ගාර්රාට සිහිය නැති වුණත් එයාගේ ඇඟට දැනෙන ඒ වේදනාව අපිට හොඳටම පේනවා. ජින්චුරිකි කෙනෙක්ගෙන් බීජයක් වෙන් කළාට පස්සේ ඒ ජින්චුරිකිට ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ ගාර්රාගේ ජීවිතය දැන් අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ අතරේ නරුටෝ, සකුරා, කකාෂි සෙන්සේ සහ චියෝබාමා ගාර්රාව හොයාගෙන ඉක්මනින්ම ගමන් කරනවා. හැබැයි මේ ගමනේදී නරුටෝට ගාර්රා ගැන ඇතිවෙන වේදනාව පාලනය කරගන්න බෑ. එයාගේ ඇස්වල කඳුළු පිරීලා. නරුටෝ දන්නවා ගාර්රා කියන්නේ එයා වගේම කෙනෙක් කියලා. කකාෂි සෙන්සෙයි නරුටෝට උපදෙස් දෙනවා කෝපය පාලනය කරගන්න කියලා. හැබැයි නරුටෝ කියනවා මම මේ වගේ අත්දැකීම් දරාගෙන ඉන්නේ ගාර්රා වගේ තවත් කෙනෙක්ට මේ වගේ දේ වෙන්න නොදී ඉන්න කියලා. මේකෙන් අපිට පේනවා නරුටෝට ගාර්රා කෙරෙහි තියෙන ඒ දැඩි මිත්‍රත්වය. අකත්සුකිලා ඇයි ජින්චුරිකිලාගෙන් බීජ වෙන් කරන්නේ? මේ එපිසෝඩ් එකේදී අපිට පොඩි ඉඟියක් දෙනවා අකත්සුකිලාගේ සැබෑ අරමුණ ගැන. ඔවුන්ට ඕන මේ බීජ 9ක්ම එකතු කරලා ලෝකයටම විනාශයක් ගෙන එන්න. මේක ලෝකයේ සමතුලිතතාවයට, බැලන්ස් එකට ලොකු තර්ජනයක්. ඩයිදරා සහ සසුරි දැන් ගාර්රාගෙන් බීජය වෙන් කරලා ඉවරයි. ඔවුන් දැන් ඉන්නේ නරුටෝ සහ කණ්ඩායම එනකම් බලාගෙන. ඊළඟට වෙන්නේ ලොකු සටනක් බව අපිට හොඳටම පැහැදිලි. නරුටෝගේ කණ්ඩායම අකත්සුකිලා ඉන්න තැන හොයාගෙන යනවා. මේ ගමනේදී ඔවුන්ට අකත්සුකිලාගේ සැඟවුණු තැන පෙනෙනවා. ඒ ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න දොරටුව ලොකු පර්වතයකින් වහලා තියෙන්නේ. ඒක කඩාගෙන යන්න ලේසි නැහැ. කකාෂි සෙන්සෙයි Tamanගේ මැන්කෙක්කියු ශරින්ගන් එක පාවිච්චි කරලා ඒ පර්වතය අයින් කරන්න උත්සාහ කරනවා. ඒක දැක්කම අපිට හිතුණ කකාෂි කියන්නේ කොච්චර බලගතු කෙනෙක්ද කියලා. ඒ අතරේ අකත්සුකිලා ඇතුලේ ඉඳන් නරුටෝ සහ කණ්ඩායම එනකම් බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ සැලැස්ම නරුටෝ සහ කණ්ඩායම ඇතුළට ගත්තට පස්සේ සටනක් පටන් ගන්න එක. ගාර්රාව බේරගන්න ඕන නිසා කකාෂිගේ කණ්ඩායම ඉක්මනින්ම ඇතුළට යනවා. ඇතුළට ගිය ගමන් ඩයිදරා සහ සසුරි කණ්ඩායම වෙන් කරනවා. ඩයිදරා නරුටෝ සහ කකාෂි සෙන්සෙයි එක්ක සටනට යනවා. සසුරි චියෝබාමා සහ සකුරා එක්ක සටනට යනවා. මෙතනදී අපිට පේනවා චියෝබාමාට සසුරි කෙරෙහි තියෙන ඒ දැඩි කෝපය. සසුරි කියන්නේ චියෝබාමාගේම මුණුබුරා. චියෝ තමයි සසුරිට පපෙට් මාස්ටර් හැකියාවන් ඉගැන්නුවේ. හැබැයි සසුරි වැරදි පාරක ගිහින් Tamanගේ ඔවුම පවුලටත් ගොඩක් හානි කළා. මේ සටන දැන් චියෝබාමාගේ පලිගැනීමේ සටනක් බවට පත්වෙනවා. චියෝබාමා තනියම සසුරියෙට්ට සටනකට යනකොට සකුරත් එයාට උදව් කරනවා. සසුරි කියන්නේ සාමාන්‍ය පපෙට් මාස්ටර් කෙනෙක් නෙමෙයි. එයා Tamanගේ ඔවුම ශරීරය බෝනික්කන් බවට පත් කරගෙන තිනවා. මේක මාරම අමුතු සහ භයානක හැකියාවක්. සසුරිගේ ප්‍රහාර දැක්කම අපිට තේරෙනවා එයා කොයිතරම් බලගතු කෙනෙක්ද කියලා. සසුරිගේ බෝනික්කන් හැම එකක්ම විෂ ආයුධ වලින් පිරීලා. සකුරා Tamanගේ සටන් හැකියාවන් පාවිච්චි කරලා ඒ ප්‍රහාර වලින් චියෝබාමාව බේරගන්නවා. මේක සකුරාගේ සැබෑ හැකියාවන් පෙන්වන තවත් අවස්ථාවක්. සසුරිගේ අබිරස් පෙනුම දැක්කම අපිට හිතුණා මේ සටන කොහොම ඉවර වෙයිද කියලා. ඉතින් යාළුවනේ නරුටෝ shippuden 10 වෙනි එපිසෝඩ් එකෙන් අපිට පෙන්නුවේ අකත්සුකිලා එක්ට පටන් ගන්නා ඒ මාරනාතික සටන්. ඩයිදරා නරුටෝ සහ කකාෂි සෙන්සෙල් එක්ක සටනට යනවා. චියෝබාමා සහ සකුරා සසුරි එක්ක සටනට යනවා.